ආදරණීය ජීවිතය. හොඳයි. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙලා ඉන්න. අපි තවත් අපූර්ව විශේෂාංගයක් එක්ක ඔබව එකතු කරගන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේ ගැන කියනවා නම් විශේෂයෙන්ම මේ අපි පුංචි දරුවන් සම්බන්ධයෙන් කතා කරන්නේ. පුංචි දරුවන් සම්බන්ධයෙන් කතා කරනවා කිව්වම පුංචි දරුවන්ට නර්තනය කියන විෂය කොහොමද සම්බන්ධ කළ යුත්තේ? පුංචි දරුවෙක්ව නර්තන විෂයට කොහොමද අපි හරියටම සම්බන්ධ කළ යුත්තේ කියන කාරණාව සම්බන්ධයෙන් කතා කරනවා. ඒ සම්බන්ධව තව කරුණු කාරණා බොහොමයක් තියෙනවා. අපි කතා කරමු. ඉතින් මේ හඩෝහොරාව ඒ වෙනුවෙන් තමයි වැය වෙන්නේ. මේ පිළිබඳව කතා බහ කරන අපි මැදිරියට සුදුසුම කෙනෙක්ට ආරාධනා කරා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. ඒ තමයි නර්තනාචාර්යනී ගායනී කරුණා රත්න. අයිබෝවන් සුබෝදෑසන. අද ගායනීලා දෙන්නේ. හරි. දැන් මේ අපි පුංචි දරුවන්ට නර්තනය කියන විෂය සම්බන්ධවනේ කතා බහ කරන්නේ. ඇත්තටම මේ පුංචි දරුවන් ගැන කතා කරනකොට දැන් අපි අම්මලා තාත්තලා විදියට වැඩිහිටියන් විදියට දන්නවා. දරුවෙක්ව මේ වයස් කාණ්ඩවලදී මේ දේවල් වලට යොමු කළ යුතුයි කියලා. එතකොට මේ නර්තනය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් වෙනස් දෙයක් නේ. පාසල් යවනවා හරි වයසේදී, ක්‍රීඩාවන් වලට යොමු කරනවා හරි වයසේදී. එතකොට මේ නර්තනය කියන දෙයට දරුවෙක්ව යොමු කරන්න ඕනේ වයස මොකක්ද? අපි එතනින් ප්‍රවේශයක් ගමු. ඇත්තටම ඇයි කුඩා දරුවෙක්ව නර්තනයට යොමු කළ යුත්තේ? එතන ප්‍රශ්න දෙකක් තියෙනවා. පටන් ගමු. මෙහෙමයි ගායනී, අපි කතා කරොත් නර්තනය කියන්නේ මම හරිම අකමැති විෂයක් කියලා කියනවට. මොකද නර්තනය කියන්නේ කලාවක්. ඒක කලාව කියන්නේ අපි ඒක විෂයක් විදිහට ඉගෙන ගන්නවට වැඩිය ඒක අපි කලාවක් කරගෙන ඉගෙන ගන්න එක තමයි හරිම දේ. එතකොට මේ කලාව කියන දේ ඇතුලේ අපි කියනවා චිත්‍ර, නැටුම්, සංගීත කියන මේ තුනම අයත් වෙනවා. එතකොට මම දකින්නේ ප්‍රබලම කාරණය කලාව කියන දේ ඉගෙන ගන්නකොට අපේ තුල තෙතමනයක් ඇති හදවතක් තියෙන දරුවෙක් බිහි කරන්න අපිට පුළුවන් වෙනවා. ඒ දරුවාව තෙතමනයක් තියෙන හදවතක් තියෙන වැඩිහිටියෙක් විදිහට අපිට අනාගතයේ මතු පරපුරට බිහි කරන්නට හැකියාව ලැබෙනවා මේ කලාව තුලින්. එතකොට අපි මුලින්ම ගත්තොත් මොකද්ද මේ නර්තනය කියන්නේ? ඔව්. නර්තනය කියලා කිව්වොත් අපි කියනවා සරලම නිර්වචනය තම හිස කඳ අත්පා තාලයකට අනුව චලනය කිරීම තමයි අපි නර්තනය කියලා කියන්නේ. එතකොට අපි අපේ මේ නෝමල් ලයිෆ් එකේදී අපි ඔය දේ කරන්නේ නැද්ද? කරනවානේ. අපි කරනවා. එතකොට අපිට වැඩිය කුඩා දරුවෙක් ඕක ගොඩක් කරන. ඒ කියන්නේ දරුවා ඉපදිච්ච වෙලේ ඉඳන් අපි තාලයකට අනුව දරුවා අතපය හෙට මෙහෙට අපි හොලවනවා. එතකොට සමහර දෙමාපියන් අපිට දැන් කියන අවුරුදු 2.5 වෙද්දි මියුසික් එකක් ඇහෙන්න බෑ. ළමයාට ගෙදර ලස්සනට නටනවා. එහෙම ඒ දරුවාගේ තියෙන හැකියාව. එතකොට හැම දරුවෙක් ඇතුළාන්තයේම නර්තන හැකියාවක් තියෙනවා. ඒගොල්ලෝ ඒක ඩිවෙලොප් කරගන්න එක තමයි කරන්නේ. ඉතින් ඔබ අහුව ප්‍රශ්නෙට වයස කීයේද දරුවෙක් යොමු කළ යුත්තේ කියලා මම හිතනවා කුඩා දරුවෙක් අවුරුදු 4-5 වගේ කාලයේදී නර්තනයට යොමු කරන්න පුළුවන් නම් මතු අනාගතයේ ඔහු වැඩිහිටියෙක් වෙනකොට ඔහු මං කියන්නේ නර්තන ශිල්පියෙක්ද ශිල්පිනියෙක් වෙයිද කියලා නෙමෙයි. නමුත් ඕනම වෘත්තියක් තුළ ඔහුගේ ජීවිතය තුළ හරි ඒ ලැබෙන බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා. හොඳයි. එතකොට දැන් මේ ඔය නර්තනය සම්බන්ධයෙන් කතා බහ කරනකොට මේ අම්මලා තාත්තලා අර මං කිව්වේ දැන් අර මමත් එතනදී වැරදි වචනයක්නේ පාවිච්චි කරේ මේක විෂයක් කියලා. අපි මේ කලාවක් කියන දෙයට නර්තනය කියලා කියන්නේ කලාවක්. හැබැයි මේ කලාවට යොමු කරන්න එච්චර මේ කැමැත්තක් දක්වන්නේ නැහැ. හැබැයි ගොඩක් වෙලාවට අම්මා තාත්තා කැමති දරුවා ඉස්කෝලේ වෙස්ටර්න් බෑන්ඩ් එකේ ඉන්නවනම් නේද? එහෙම නැත්නම් ඊස්ටර්න් බෑන්ඩ් එකේ ඉන්නවනම් එහෙම නැත්නම් මොනවාරි ස්පෝර්ට්ස් කරනවනම් අර නර්තනයේ පැත්තට තියෙන මේ කැමැත්ත ටිකක් අඩුයි. අපි ඒ ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරමු. ඇයි දරුවෙක් අපි නර්තනය මේ කලාවට යොමු කළ යුත්තේ? මොනවද අපිට තියෙන වාසි? දරුවෙක්ව නර්තනයට යොමු කළ යුත්තේ ප්‍රධාන වශයෙන්ම දරුවා තුළ සිතේ මේ හැකියාව සහ නිර්මාණශීලී හැකියාව වර්ධනය කරන්න පුළුවන් හැකියාවක් මතුවෙනවා. ඒක නර්තනය තුළ විශේෂම දෙයක්. එතකොට අපි ඒක ගත්තොත් එහෙම ගායනී අපේ දරුවෙක් තුළ කායිකව මානසිකව හා සමාජීයව අපි සංවර්ධනයක් බලාපොරොත්තු වෙනවා ඇති කරනවා නර්තනය කියන විෂය තුලින්. ඒක මම අනිත් විෂයන් තුල ඇති කරන්නේ නැහැ කියන දේ නෙමෙයි. නමුත් නර්තනය කියන විෂය මොකද අපි මේ බොඩි ඇන්ඩ් මයින්ඩ් කියන දෙක කන්සෙප්ට් එක ලයින් එකකට අරගෙන අපි කරන දෙයක් තමයි නර්තනය කියලා කියන්නේ. එතකොට මොකද අපේ ශරීරයත් අපි ක්‍රියා කරනවා, අපේ මනසත් ක්‍රියා කරනවා. එතකොට ඒක ඇතුලේ සංගීතේ නෑ කියන්න බෑ, ගායනයේ නෑ කියන්න බෑ. එතකොට ඒක ඇතුලේ චිත්‍ර නෑ කියන්න බෑ. තියෙනවා. අපේ බොඩි එකක අපි ආර්ට් එකක් අපි අතක් ගන්න එකත් මූර්තියක් තමයි. අපි අපේ ශරීරයේ එක්තරා මූර්තියකට අපි පුහුණු කරනවා. එක කැටයම් වලට අපි පුහුණු කරනවා. නර්තනය ඇතුලේ මේ සියලුම දේ ගැබ් වෙලා තියෙනවා. එතකොට මම කියනවා කුඩා කාලේ ඉඳන් නර්තනයට යොමු වෙච්ච දරුවෙක් තුල අනිත් දරුවන්ට වැඩිය
ඒ දරුවා තුළ කායිකව මානසිකව සහ සමාජීයව ලොකු සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපි ඒක පොඩක් වෙන වෙනම කතා කරමු. විශේෂයෙන්ම පෞරුෂයට මොන වගේ බලපෑමක්ද කරන්න කියන එක. අපි පටන් ගමු. ශාරීරිකව, සමාජීය සහ කොහොමද පෞරුෂයට? ඇත්තටම පෞරුෂය කියලා කියන්නේ ඉදිරිපත් වීම, සබකෝලය නේද? නායකත්වය කියන දෙයට කොහොමද මේ නර්තනය කියන දේ බලපාන්නේ? අපි කායිකව ගත්තොත් ගානේ අපි දැන් කොහොමද නර්තනය කියන්නේ ව්‍යායාමයක්නේ. ඒක ව්‍යායාමයක්. කොහොමත් පොඩි ළමයි කොයිම වෙලේකවත් නිකන් ඉන්නව දකින්නේ නැහැනේ. හරි ඒකොල්ල හරි සැහැල්ලුවෙන් ඒකොල්ලගේ ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවන්න තමයි කැමති. ඒගොල්ලෝ නිකන් හරි කුරුල්ලෝ වගේ. මම හරි කැමති දරුවන්ට කුරුල්ලෝ කියලා කියන්න. මොකද ඒගොල්ලෝ ඕන වෙලාවක කතා කරනවා. අපිට ඒක නවත්තන්න බෑ. ඒගොල්ලෝ කැමති නෑ කතා කරන එක නවත්තන්න. ඒගොල්ලෝ ඇවිල්ලා දඟලනවා. ඒගොල්ලෝ මේ නටන්න ගොඩක් ළමයි කැමති ඒකනේ. මොකද නර්තනය කියන මේ නර්තනයේ දේ තුල තියෙන්නෙම හරි ඇඟ වෙහෙසවලා කරන ක්‍රියාකාරකමක්. ඒතකොට මේක ඇතුලේ හොඳ ව්‍යායාමයක් වෙනවා. ඒ වගේම නර්තනයේ තුල අපි කුඩා කාලේ ඉඳන් එක දරුවෙක්ට උගන්වනවා වැඩ ගොඩක් ඒක ඇතුලේ කරන්න. මොකද නර්තනය කියන්නේ අපේ හිසේ ඉඳන් පාදාන්තය දක්වා අපි මේ සියලුම අපේ තියෙන මේ සිරුරේ කොටස් ටික අපි එක්තරා තාලයකට රිද්මයකට චලනය කරන්න පුරුදු කරනවා නර්තනයේ තුල. එතකොට ඒ වගේම ඒකට ඇතුල් වෙනවා අපේ එක්ස්ප්‍රෙෂන්ස් කියන දේ භාව නිරූපණය. එතකොට දරුවා තුල තියෙන භාවය එළියට දාන්න. මොන හරි හිර කරගෙන තියෙන දෙයක් එළියට දාන්න. ඒකල පොඩි කාලේ ඉඳන් පුරුදු වෙනවා. අපි ඔය කියන්නේ අපි කියනවා ආර්ට් තෙරපි කියලා ගත්තොත් එහෙම ආර්ට් වල දැන් ළමයාට සුදු කඩදාසියක් දුන්නම කුඩා කාලේ ඒකේ අඳින චිත්‍රය අනුව ළමයා ඒ වෙලාවේ ඉන්නේ සිටුේෂන් එකේ ඉන්න මෙන්ටැලිටි එක හරි ඒ ළමයා මොකක් හරි ප්‍රශ්නයක ඉන්නවද එයාගේ කොහොමද බෑග්ග්‍රවුන්ඩ් එක කියලා අපිට පොඩ්ඩක් කියව ගන්න පුළුවන්. ඒ වගේමයි නර්තනය ඇතුලේ අපිට දරුවා නර්තනයේ යෙදෙනකොට එයා මොන වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක්ද තියෙන්නේ එයා කොහොමද නටන විදිහ අනුව මානසික මට්ටම කොහොමද දෙමාපියන් අතින් කොහොමද එයාට ආදරයක් ලැබෙනවද නැද්ද කියන දේ අපිට කියව ගන්න පුළුවන් ඒ දරුවා තුලින්. එතකොට දැන් මේ අපි මුළු ශරීරයේම මං කිව්ව විදිහට අපි එකම මේ සිරුරේ කොටස් තාලයකට අපි මේ පුහුණු කරනවා වගේම අපි තව කොටස් කරන. ඒ කියන්නේ අපි එක්ස්ප්‍රෙෂන්ස් දෙනවා සහ ඊළඟ එක තමයි අපේ ඇහැ. අපි ඇහැ හරියට පුරුදු කරනවා අපේ අතපය යන තැනකට පුරුදු කරන්න මේ එකම වෙලාවේ. මේක කෑලි කෑලි කොටස් කරලා නෙමෙයි. මේ එක නටුමක් ඇතුළත තමයි අපි ඒක පුරුදු කරන්නේ. එතකොට ගායනය අපිට නර්තනයේ ගායනයෙන් තොරව කරන්න බැහැනේ. අපි සාම්ප්‍රදායික නර්තනය ගත්තොත් අපිට ගායනා තියෙනවා. ඊට පස්සේ අපිට අහන එක අපි සවන් දීම කියන දේ ඉතාම වැදගත් නර්තනයේට. මොකද සවන් දෙන්නේ නැතුව බෙර පදයකටවත් කිසිම මියුසික් එකකටවත් අපිට නටන්න බෑ. ඊළඟ මේ ඔක්කොම ටික අපි ඈඩ් කරලා ඊළඟ දේ ගත්තොත් අපිට අපේ මනස සහ අපේ ශරීරය එක රේඛාවකට ගෙනල්ලා අපි මේ මොහොතේ ඉන්න ඕනේ. මොකද අපේ මයින්ඩ් එක එහෙට මෙහෙට ගියොත් අපිට ස්ටෙප් එක වරදිනවා අපිට ඩාන්ස් එක අමතක වෙනවා ඒ දේවල් වෙන්න පුළුවන්. එතකොට තව දෙයක් ගයින්. අපි ළමයට කුඩා දරුවෙක්ට කිව්වොත් එහෙම පුතේ පාඩම් කරන්න කියලා කියනවා. ටික වෙලාවක් යද්දී ඒක බෝරින් වෙනවා යාට. එයා කියනවා බෑ කම්මැලි කියලා. හැබැයි කුඩා දරුවෙක්ට ඩාන්ස් මොකක් හරි ඩාන්ස් එකක් අපි කිව්වොත් එක දිගට ප්‍රැක්ටිස් කරන්න කියලා අවුරුද්දක් හරි ඒක කරනවා. ඒක ආසාවෙන් කරනවා. මොකද එයා තුල තියෙන අර ක්‍රියාශීලීත්වයනේ මේ එළියට එන්නේ. අපි ඒක අපිට ඕන විදිහට අපේ නර්තන ශෛලිය තුල අපි ලස්සනට හසුරව ගන්නවා. නමුත් එයාගේ සහජයෙන් එන අර දඟකාරකම තමයි එළියට එන්නේ. ඉතින් මං හිතනවා ශාරීරිකව කුඩා දරුවෙක්ට නර්තනය කියන්නේ ඉතාමත් වැදගත් දෙයක් සහ අනිත් දරුවන්ට වඩා හරි ක්‍රියාශීලී. නර්තනයේ යෙදෙන කුඩා කාලේ යෙදෙන දරුවන් හරි ක්‍රියාශීලී, හරි ඇක්ටිව්. ඒගොල්ලෝ පොඩ්ඩක් පැත්තකට වෙලා එහෙම ඉන්න දඟලන්නේ නැහැ. ඒගොල්ලෝ හරි ක්‍රියාශීලී, කතා කරනවා, හෙට දුවනවා, මෙහෙට දුවනවා. ඒ වගේ දේවල් කුඩා දරුවන් තුලින් දකින්න ලැබෙනවා. ඊළඟ කරනවා දැන් හැම දරුවෙක් තුලම රංගන හැකියාවක් තියෙනවානේ. හැබැයි අපි අහලා තියෙනවා සමහර දෙමෝපියන් පවා කියනවා මෙයාගේ ඇඟේ නම් නැහැ, මෙයාගේ ඇඟේ නැටුම් නැහැ, මෙයාගේ ඇඟේ මියුසික් නැහැ. එහෙම දරුවෝ ඉන්නවද ඇත්තටම? නැත්නම් ඒ වගේ දරුවෙකුත් හදාගන්න පුළුවන්ද අපිට හරි විදිහට? අපේ හැම කෙනෙක්ගෙම හැම මිනිස්සෙක්ගෙම ඇතුලේ රිද්මයක් තියෙනවා. ඒ තමයි අපේ හෘද ස්පන්දනය වැඩ කරන රිද්මය. අපි හැමෝම ඔයත් මේ අත මෙතන ඉඳන් මෙතනට ගන්නේ කෙලින්ම රිද්මයකට. ඒ රිද්මයක් නැතුව අපිට මේ කවදාවත්
කරන්න බෑ. ඔයා ඔළුව හොල්ලන්නේ රිද්මයකට. ඔයා නොදැනුවත්ම ඔබේ ශරීරයේ ඇතුලේ රිද්මයක් තියෙනවා. එතකොට කුඩා දරුවෙක්ගේ වැඩිහිටියෙක්ට වැඩි ඒක තියෙනවා. හරිද? එතකොට අපිට කියන්න බෑ ඒකේ මෙයාට නැහැ, මෙයාට සංගීත හැකියාවක් නැහැ කියන්න බෑ. මොකක් හරි හැකියාවක් තියෙනවා. අපි ඒක හොයලා ගන්නයි ඕනේ. පොලිෂ් කරගන්නයි ඕනේ. මොකද කිසිම දරුවෙක් මං හිතන්නේ සබකෝලව එහෙම ඉන්න දරුවෝ ඉන්නවා. නමුත් ගොඩක් දරුවෝ හරි කැමති මොන හරි දෙයකට ඇක්ටිව් වෙලා වැඩ කරන්න හරි කැමති. අනිවාර්යෙන් හරිම ක්‍රියාශීලී ඒගොල්ලෝ පොඩ්ඩක් දඟලන්න කරන්න අනිවාර්යෙන් පුංචි දරුවෝ ගැනනේ අපි මේ කතා කරන්නේ ඊළඟ කාරණාව තමයි දැන් දරුවෙක්ට ගැළපෙන විදිහට අපි කොහොමද හරි අපි ඔකට කියන්නේ හරි තැනක් තෝරගන්නේ කොතනටද මේ දරුවව යොමු කරන්න ඕනේ දැන් අපි සාමාන්‍යයෙන් බැලුවම තියෙනවනේ අපි නිකන් ක්ලාස් කියලා කියමු හැම තැනම තියෙනවා ඉතින් කොතනද හරි තැනකට කොහොමද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවව යොමු කරන්නේ එතනදී මම මෙහෙම කියන්නම් ගායනී මුල්ම දේ තමයි අපි හරි නර්තන ශෛලියක් තෝරගන්න එක. දැන් ගොඩක් වෙලාවට මට අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි අවුරුදු 4-5 දරුවන්ගේ දෙමාපියන් මට දුරකථන ඇමතුම් දීලා හද්දි ටීචර් මට මෙහෙම ක්ලාස් එකකට යොමු කරන්න ආසයි. එයාව මට කැන්ඩියන් උත් කරවන්න ආසයි, භරතනාට්‍යම් උත් කරවන්න ආසයි. එහෙම ස්ටයිල්ස් ගොඩකට කරන්න මේ අවුරුදු 4-5 චූටි දරුවා. මම ඒකට මම නම් ඒක මං චුට්ටක් පිළිගන්නව අඩුයි. මොකද අවුරුදු 4-5 දරුවට ගොඩාක් ස්ටයිල්ස් දාන්න බෑ. අපි ඒක ඔක්කොම නර්තනය කියලා තමයි ගන්නෙ. නමුත් අපි අතපය හසුරවන විදිය, පාද හසුරවන විදිය සහ අපේ බොඩි එක පුහුණු කරන විදිය මේ හැම ශෛලියකින් ශෛලියකටම වෙනස්. ඒ වගේම රිද්ම, ඒවල පද, ඒ හැමදේම වෙනස්. එතකොට දරුවා මොන පැත්තට දක්ෂ කියන එක එක්ක දරුවාත් එක්ක කතා කරලා එක්ක දරුවාගෙන් හඳුනගෙන ඒකට යොමු කරන්න ඕනේ. අපි කිව්වොත් ඒ දරුවා අවුරුදු 4 ඉඳන් අවුරුදු 5-6 වගේ කාලය ඇතුළත එක නර්තන ශෛලියකට එයා ගානට පුරුදු වුණාට පස්සේ එයාගේ පාද අතපය හසුරව ගන්න ඒ නර්තන ශෛලිය අතර අනුගත වුණාට පස්සේ ඇයට ඔහුට මේ ලෝකේ ඕනම නර්තන ශෛලියක් අත්හදා බලන්න පුහුණු වෙන්න හැකියාව තියෙනවා. ඒකට කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. එතකොට ඔබ ඇහුවා කොහොමද අපි හරි කෙනෙක්ව මේකට තෝරා ගන්න කියන එක. එතකොට කොතනද යවන්න ඕනේ අපේ දරුවා? ඒක ඇත්තටම මම හැමතිස්සෙම කියන දෙයක් තමයි අපි නර්තනය හෝ සංගීතය හෝ උගන්වන ගුරුවරයා අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කියන එක ඇතුලේ ඉන්න ඕනේ. මොකද අපිට මේ වෙන ගණිතය විද්‍යාව වගේ උගන්වන කෙනෙක් වගේ නෙමෙයිනේ. අපි මේ කලාව කරන අය අපි ඒ දේ කරලා පෙන්වන්න ඕනේ. දැන් අපි හිතමු සංගීතය කරන කෙනෙක්ට වොයිස් ට්‍රේනින් කරන්න නැතුව දරුවා කොහොමද වොයිස් ට්‍රේනර් කෙනෙක් කරන්නේ? යා ට්‍රේනින් කරන්න බැහැනේ. ඒ වගේම තමයි නර්තන ගුරුවරයා නටන්න නැතුව බෙරයක් බැඳගෙන පුටුවක් උඩ වාඩි වෙලා ඉඳලා පුතේ මෙහෙම නටන්න කිව්වට කවදාවත් ඒ දරුවව අපිට නටවන්න බෑ. පෙන්වන්න ඕනේ. එතකොට ඒ ගුරුවරයා නර්තනයේ පුහුණු වෙන ගුරුවරයෙක් වෙන්න ඕනේ. නැතුව නර්තන පුහුණුව කාලයකට කලින් කරලා දන් අතහැරලා ඉන්න කෙනෙක් නෙමෙයි. අපි ඩේලි පුහුණු වෙන ගුරුවරයෙක් වෙන්න ඕනේ. ඒතකොට මං හිතනවා ඒක තමයි ලොකුම දේ සහ එයාගේ අධ්‍යාපන පසුබිම සහ ඒ ටික බලන්න ඕනේ. එයා කොච්චර දුරට අනිත් එක ඊළඟ දේ. අපි නර්තන ශිල්පියෙක් සහ නර්තන ගුරුවරයෙක් කියන්නේ දෙන්නෙක්යි. ඔව්. හරිද? එතකොට නර්තන ශිල්පියෙක් කියන්නේ අපි හිතමු යම්කිසි තරඟාවලියකින් දින්න පළියට නර්තන ගුරුවරයෙක් වෙන්න බෑ. ඒකත් දකිනවා ගොඩක් එහෙම. ඒකත් ස්පෙෂලි කුඩා දරුවන්ට උගන්වන්න බෑ. එතකොට අපි කියනවා ඒ කියන්නේ කුඩා දරුවෙක්ට උගන්වන්න නම් අපි ඒ කුඩා දරුවන්ගේ මනස අවබෝධ කරගන්න ඕන නිසා මේ විශාල නර්තන පරිපතය අපිට දෙන්නට ඒ දරුවාට කොහොමද සරල කරලා කැටි කරලා දෙන්නේ කියන එක අපි දැනගන්න ඕන නර්තන ගුරුවරයෙක් විදිහට. එතකොට ඒක රියැලිටි ප්‍රෝග්‍රෑම් එකකින් දින්න පළියට නර්තන ගුරුවරයෙක් වෙන්න බෑ. ඒ නර්තන ගුරුවරයෙක් විදිහට ඔහු පුහුණු වෙලා තියෙන්නට ඕනේ. ඉතින් මේ දේවල් ඔක්කොම කැටි කරලා බලලා මම හිතනවා දෙමාපියන් විදිහට හොඳ නර්තන ගුරුවරයෙක්ව තෝරගන්න ඔබට හොඳ දැනුමක් තියෙන්න ඕනේ කියන. ඒ වගේම අපි ගායනයේ සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා ඔබත් අහලා ඇති සමහර අම්මලා තාත්තලා කියනවා ඔය නැටුවා කියලා පුළුවන් ජීවිතේ මොකක් හරි වෙන දෙයක් ඉගෙන ගන්න සල්ලි හොයන්න පුළුවන් දෙයක් ඉගෙන ගන්න නට හිටියම ජීවිතේ හරියනවද ඔය වගේ කතා අපිට ඇහිලා තියෙනවා ඕන තරම් සමහර වෙලාවට අපි පොඩි කාලෙත් එහෙම අපි අහලා තියෙනවා සංගීතයේ පැත්තට ගියා වුණත් මොන කලාව කරා වුණත් ඔහොම කියනවා නේ හරි දෙයක් ඉගෙන ගන්න කියලා. ඇත්තටම මේ දරුවන්ගේ නර්තන කලාව හදාන්න දරුවන්ගේ අනාගතය මොන වගේද? අපි ඕනම විෂයක ඕනම දෙයක් කරනකොට අපි මම හැමතිස්සෙම හිතන දෙයක් තමයි ඒ දෙයකින් අපි විශිෂ්ට තැනකට යන්න ඕනේ. ඒක අපි වෛද්‍යවරයෙක් වුණත් අපි
වෛද්‍යවරයා කියන තැනින් නැවතිනව නෙමෙයි. අපි ඒක විශේෂඥ වෛද්‍යවරයෙක් යන තැනට යන්න ඕනේ. ඉතින් හැම දෙයක් ඇතුළෙම අපිට අපිව බ්‍රෑන්ඩ් කරගන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. ඉතින් ඒක නර්තනයේද සංගීතයේද කියලා අදාළ නැහැ. අපිට අපේ ගමන හදාගන්න පුළුවන් නම් ඒ ගමන ඇතුලේ අපිට යන්න පුළුවන් මාර්ග හොයාගෙන යන්න ඕනේ. මං කියන්නේ නර්තනයේ විතරක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම දැන් මම මාව ගත්තොත් එහෙම මම නර්තන ගුරුවරයෙක් වුණාට මම මනෝවිද්‍යාව හදාරන කෙනෙක්. එතකොට මම ඒක හදාරන්නේ මම පෞද්ගලිකව කවුන්සිලින් කරන්න නෙමෙයි. මම මේක ඇතුලේ තියෙන මනෝවිද්‍යාව මොකක්ද කියලා හොයාගන්න. එතකොට අපි දේවල් එක එක විෂයන් මේ නර්තනය කියන අපේ කලාවට එකතු කරගන්නකොට අපිට ලස්සනට හරි පාරවල් විවෘත වෙනවා. අපිව බ්‍රෑන්ඩ් කරගන්න අපිට ගමන යන්නට අපිට හොඳ පාරවල් විවෘත වෙනවා ගායනය. ඊළඟට මම මේ ගායනගේ මේ ප්‍රශ්නෙත් අහන්නම්. මොකද හේතුව දැන් අද කාලේ සාමාන්‍යයෙන් මේකත් දෙමව්පිය ගොඩක් කරන දෙයක් තමයි දරුවෙක්ව නැටුම් පන්තියකට යොමු කරනවා. ඊට පස්සේ අම්මගේ හරි තාත්තගේ හරි සිහින වෙන්නේ රියැලිටි තරගයක්. කොහොම හරි තල්ලු කරන්න බලනවා දරුවව රියැලිටි තරගයකට. මේ සංකල්පය ගැන ඔයාලට මොකද හිතෙන්නේ? කලාව කියන්නේ තරගයක් නෙමෙයි. මොකද කලාව තරගයක් කරගන්න එපා. කලාව කියන්නේ අපි නිවෙන තැනක්. නිවෙන තැන උණුසුම් කරන්නට එපා. මොකද දරුවා තුල අපිට දැන් පාසල් මට්ටමින් ඕන තරම් තරඟ හම්බෙනවානේ. අපි ඒවට මුහුණ දෙන්න ඕනේ. තරඟ කියන දේවල් ඕනේ. මොකද දරුවාට ජය පරාජය කියන දේවල් පොඩි කාලේ ඉඳන් දෙන්න ඕනේ. දරා ගැනීම ශක්තිය අපි දෙන්න ඕනේ. එතකොට මේ හැබැයි කලාව ඇතුලේ මේ අර තරඟ කියන මානසිකත්වයේ දුන්නම දරුවා හැමතිස්සෙම හිතන්නේ නෑ මම මේකෙන් ජය ගන්නවා විතරයි කියලා එක එනවා මිසක තව කෙනෙක්ගේ අපි දැන් මේ කලාව ඇතුලේ නර්තනයේ ඇතුලේ මේ ගායනයේ අපි තව කෙනෙක්ගේ දුක හඳුනා ගන්නට තව කෙනෙක් එක්ක එක්ව කණ්ඩායමක් විදියට වැඩ කරන්නට ඒ ෂෙයාරින් කියන දේවල් ඒ හැමදේම මේ කැල්ල පුරුදු වෙනවනේ. හැබැයි අර මානසික ඇතුළත ওই දේවල් ටික ඔක්කොම ගුණාංග ටික කැඩිලා යනවා. කැඩලා ගියාම එයා හිතන්නේ තමන් ගැන විතරයි. එතකොට හදිස්සියවත් ඔබ හිතන්නකෝ ඔබේ දරුවා දක්ෂ නර්තන ශිල්පියෙක්ව ශිල්පිනියෙක් ඒ කියන්නේ කුඩා දරුවා හොඳට නටන කෙනෙක්. හැබැයි ඔය වෝට් එකකින් දිනන එක එයාගේ මතු අනාගතයේ හොඳ දක්ෂ මේ ලෝකේ දක්ෂම නර්තන ශිල්පියෙක් හා ශිල්පිනියෙක් වෙන්න තියෙන වරම නැති වෙනවා සමහරක් වෙලාවට. මොකද එයාට කලකිරීමක් ඇති වෙලා එයා මුළු විශ්යම එයා මුළු නර්තනයම අත්හරින්න පුළුවන්. මේ එක වෝට් එකකින්. මම කියන්නේ දරුවාට කලාව කියන දේ තරගයක් කරන්න එපා. ඔබට හිතෙනවා නම් එයා කැමති නම් එයාව දාන එක මට ඒකට මුකුත් කියන්න බෑ. නමුත් මම කියන්න කැමති දරුවන්ව මාකට් කරන්න එපා කියන එක. අනිවාර්යයෙන් මම හිතන එක හොඳ පණිවිඩයක්. අද වෙලා තියෙන්නේ මේක තමයි. ඒක නර්තන කලාව සම්බන්ධයක් නෙමෙයි අනිත් කලාවන් සම්බන්ධයෙන්ුත් ඒ දෙයම තමයි වෙලා තියෙන්නේ. ඊළඟට මම දකිනවා දැන් මම ඒක ඔයාගෙනුත් දකිනවා. සාමාන්‍යයෙන් දැන් ඔබ නර්තන ශිල්පිනියක් නේ ගුරුවරියක්. මේ නර්තනය එහෙම නැත්නම් මේ නැටුම් කලාව කරන අයගේ හරි විශේෂයක්. පර්සනැලිටි එකේ බාහිර ස්වරූපයේ හරි විශේෂයක් මම දකිනවා. කාන්දින පළඳින විදිහේ ඉඳන්ම තමන් පාවිච්චි කරන පාටේ ඉඳන්ම හැම දෙයක්ම විශේෂත්වයක් දකිනවා. කැපී පෙනෙනව නේද පොඩ්ඩක්? පොඩක් අනිත් අයට වඩා පොඩි කැපිපෙනීමක් තියෙනව නේද? අපි යනකට කියාම. අපි ඔක ගායනි පාසලෙන් ගත්තොත් එහෙම බලන්නකෝ පාසලේ අනිත් ගුරුවරුන් අතර කුඩා දරුවන් වැඩියෙන්ම කැමති කාටද? ඩාන්සින් ටීචර්. ඩාන්සින් ටීචර් ටක් ගාලා වැඩක් කිව්ව ගාම කොහොමද? දුවලා පැනලා ටක් ගාලා කරනවා. අපිත් පොඩි කාලේ නැටුම් වලට යන්නට මූලික හේතුව නර්තන ගුරුවරිය. ඇය තරුණද මහලුද නෙමෙයි. දැන් මගේ පාසලේ මට හම්බෙන මුල්ම ගුරුවරේ දයාජාතක ගුරුමෑණියක්. ඇය මහලුක තරුණ ගුරුවරියක් නෙමෙයි ඒ කාලේ. හැබැයි ඇය ඇඳ විදිය, ඇය කොණ්ඩේ බැඳ විදිය, ඇය ගහන අර්ලියමල මට අදටත් මතකයි. අදටත් මගේ ඔළුවේ ඒක තියෙනවා. ඇය අඳින පාටවල් මට තාමත් මතකයි. එතකොට මේ ළමයා හරි කැමති ඒ වගේ ගුරුවරුන්ට. එතකොට ඇයි එහෙම නර්තන විෂය තුල එහෙම වෙන්නේ? කෙනෙක්ගේ එහෙම පර්සනැලිටි එක හැදෙන්නේ. එතකොට ගායනි ඒකට හේතුව තමයි මේ නර්තනයේ ඇතුලේ මං කිව්වේ හැම වැඩක්ම වෙනවා. අපි කොස්ටියුම් එකක් ඩිසයින් කරන්න අපි තනියෙන් පොඩි කාලේ ඉඳන් අපි දකිනවා කොස්ටියුම් එක කලර්ස් කොහොමද කන්ට්‍රාස්ට් එන්නේ, වේදිකාවට කොහොමද කොස්ටියුම්ස් කලර්ස් යන්නේ. එතකොට අපි කොහොමද මේ ජැකට් එකක් ඇඳම ඒ ජැකට් එක පොඩ්ඩක් හරි ලූස් නැතුව ඇඟට ලස්සනට ෆිට් එකට කොහොමද අඳින්නේ කියන එක අපි පොඩි කාලේ ඉඳන් අපිට ඒක ඔලුවට දෙනවා. අපි ලස්සනට අඳින්න ඕනේ. මේක නිකන් ඒක නිකන් අපිට අන්කම්ෆර්ටබලි අපිට ඇඳොත් අපිට වේදිකාවේ නටන්න
බෑ. එතකොට ඒක කම්ෆර්ටබලි කොහොමද අපේ කස්ටියුම් එක අපේ බොඩි එකට සූටබල් විදිහට අපි සකසා ගන්න ඕනේ කියන එක පොඩි දරුවෝ පුරුදු වෙනවා. ආභරණ කොහොමද? ආභරණ ජුවලරි කොහොමද අපි පළදින්නේ? අපේ බෙල්ල ලස්සනට බෙල්ල දිග කෙනෙක් නම් අපි මාලයක් නොදා ඉන්නවා, ලොකු කරාබ දෙකක් දානවා. ළමයි කැමති. ඊට පස්සේ වේශ නිරූපණය අපි කියමු මේකප් කියන පොඩි ළමයි කොහොමත් කැමති. ඔය දේවල් ඇහැ ගැටෙනකොට අපි ලොකු වෙනකොට වැඩිහිටියෝ බවට පත් වෙනකොට සමාජයේ අනිත් අයට වැඩිය අපි මේව පොඩි කාලේ ඉඳන් දැකලා අපි මේවට පුරුදු වෙලා අපි අනිත් අයට වැඩිය පොඩ වෙනස් විදියට අඳින්න පුරුදු වෙනවා. අපේ කලර්ස් අපි චූස් කරන කලර්ස් වෙනස් වෙනවා. අපි කතා බහ කරන විදිය අපේ දැන් ගොඩක් අය කියන නැටුම් කරන අයගේ මාර ඇක්ෂන්ස් ටිකක් තියෙනවා මූණේ. අපේ ඇස් නටවනවලු අපි සජීවීව මම දකිනවා මෙතන. අපි ඇස් නටවන කතා කරනවා. ඔව් හරි අපි හැමතිස්සෙම වේදිකාවේදී අපි නර්තනය කරන්නේ ප්‍රේක්ෂකාගාරයට. අපි හරි දුක් මුසුමුහුණින් ඒක අපිට කරන්න බෑ. අපි කෙනෙක් අපි දිහා බලන් ඉන්නවා. අපි එතන අපි තමයි චරිතය. අපි තමයි මිනිස්සු කොටාශයක් අපි දිහා බලන් ඉන්නකොට අපි හරි ප්‍රසන්ට් මූණින් ඒක අපි පර්ෆෝම් කරන්න ඕනේ. ඒකට අපි පොඩි කාලේ ඉඳන් අපි මුහුණ පුරුදු කරනවා. අපි ඒක ලොකු වෙනකොට ඕනම කෙනෙක්ට ප්‍රශ්නයක් එනකොට අපි හරි හිනාමුසු මුහුණින් ඒකට උත්තර හොයනවා. අපිට ටිකක් දුක් වෙනවා. අපි හරි අඩුයි. අපි දරා ගන්න ශක්තිය වැඩි. අපි කියනවා මේ ගායනී අපි කියන අපේ සාම්ප්‍රදායික නර්තන අපි සිලම්බුවක් බඳිනවනේ. ওই සිලම්බුව තමයි අපිට මුලින්ම දරා ගැනීමේ ශක්තිය උගන්වන පළවෙනි දේ. ඕක ලේසි නෑ. ඕක පිත්තල වලින් හදන සිලම්බුවක්. ඕක දාගෙන පැය ගාණක් නටනකොට මේ කකුල් වල ඇඟිල්ලේ ඉඳන් මේවා ඉදිමිලා මේ කකුල් වල ඇටේ පවා රතු වෙන්න ඉදිමෙනවා. ඒක පොඩි කාලේ ඉඳන් උගන්වන. ඕක තමයි දරුවෙට මුලින්ම දෙන දරා ගැනීමේ ශක්තිය. අපිට ඕක ගලවන්න බෑ. ඕක දරා ගන්න දරුවා ඔයා හිතන්නකෝ ලොකු වෙනකොට කොච්චර දේවල් එයාට දරා ගැනීමේ හැකියාවක් තියෙනවද? අනිවාර්යයෙන්. දරා ගැනීම, පෞරුෂය, නායකත්වය, එතකොට ඉවසා දරා ගැනීම මේ හැම දෙයකටම තමන්ගේ ජීවිතයට ජීවත් වීමේදී අවශ්‍ය කරන හැම කරුණු කාරණාවක්ම සම්පූර්ණ කරගන්න පුළුවන් නර්තන කලාව තුළින්. එය තමයි අනිවාර්යයෙන්ම මේ අපිට කියන්නට තියෙන එකම දෙය. සහ ඊළඟට මම කැමතියි දැනගන්න දරුවෙක්ව පුංචි වයසේදීම නර්තන කලාවට යොමු කරනවා. ඊට පස්සේ මේ දරුවට යන්න පුළුවන් ඉහළම තැන මොකක්ද? ඒ ක්ෂේත්‍රය හරහා යන්න පුළුවන් ඉහළම තැන මොකක්ද? අපිට විනාඩි 3ක වගේ කාලයක් තියෙන්නේ. මම කැමතියි ඔබෙන් ඒ ගැන දැනගන්න. දැන් අපේ ලංකාව ඇතුලේ ගත්තොත් මේ ගායනී ලංකාව ඇතුලේ නර්තනය කියන දේ හරි පොඩි කොටසකට තමයි මේ සීමා වෙලා තියෙන්නේ. මොකද අපි ඒක ඉන්දියාවේ ගත්තොත් එහෙම අපි කියනවා ඩාන්ස් කොරියෝග්‍රාෆර් කියලා පාර්ට් එකක් තියෙනවා, ඩාන්සර් කියලා පාර්ට් එකක් තියෙනවා, ඩාන්ස් ටීචර් කියලා පාර්ට් එකක්. ඔයක චරිත 3ක්. නමුත් අපි ලංකාව ඇතුලේ ওই තුනම එකම කෙනා අතින් වෙන්නේ. හැබැයි අපිට මේක වෙන් කරගන්න මේවා අයින් කරගෙන අපිට මේක ඇතුලේ ගොඩනගා ගන්න චරිතයක් පුළුවන්. සහ අපිට ලංකාව ඇතුලේ මේ ලෝකයේ ඇතුලේ ඕන තරම් මේ නර්තනය කියන දේ හොයාගන්න පුළුවන්. මේ නර්තනය හැමදාම යාවත් කාලීන වෙන දෙයක්. අපි හැමදාම අපේ සාම්ප්‍රදායික නර්තන ඉගෙන ගත්ත කෙනෙක්ට මේක යාවත් කාලීන කරගෙන මේක ලෝකයට අරන් යන්න පුළුවන් නම් යාවත් කාලීන කරගෙන ක්‍රියේටිවිටි එකත් එකතු කරගෙන සම්ප්‍රදායත් රැකගෙන අපිට එළියට අරන් යන්න පුළුවන් නම් මම හිතනවා ඒක අරන් යන්න ඕන තරම් පාරවල් විවෘත වෙලා තියෙනවා. හැබැයි අපේ තාම ඒකට තාම අර අපේ පසුබිම ගොඩනැගිලා නැහැ. මොකද අර තිබ්බ අපේ පොඩි මානසික මේකක් තිබ්බ අතීතේ ඉඳන් නැටුම් කරලා කාටද හරි ගියේ කියලා. ඒක තාම තියෙනවා. ඒක තාම තියෙනවා. හැබැයි ඒක ටිකක් මේ මොකද දැන් පොඩ්ඩක් මේ අපේ ජෙනරේෂන් එකෙන් පස්සේ සහ අපේ සර්ලගේ ජෙනරේෂන්ස් වල ඒක පොඩ්ඩක් අයින් වෙලා ආව නැහැ. නැටුම් කරන කෙනෙක්ටත් හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන්, තමන්ගේ දේවල් ගොඩනගා ගන්න පුළුවන් කියන එක ආවා. දැන් ඉතින් දැන් පොඩ්ඩක් ඒ පාරවල් විවෘත වීගෙන යනවා. හැබැයි හරි ප්‍රවේශමෙන් යන්න ඕන තැන. ගමනක්. හොඳයි. කොයි දේ කළත් ප්‍රවේශමෙන් තමයි ඒ දේ කරන්නට ඕනේ. එතකොට තමයි සහ බොහොම ඉවසීමෙන් කරන්නට ඕනේ. හරි විදියට හරි දේ කරන්න ඕනේ. එතකොට තමයි මාර්ගය පැහැදිලි වෙන්නේ සහ ගොඩක් දුර යන්නට පුළුවන්කම ලැබෙන්නේ. අද දවසේදී අපි පුංචි දරුවන්ව නර්තන කලාවට යොමු කිරීමේ වැදගත්කම පිළිබඳව තමයි කතා කරේ. නර්තනාචාර්යනී ගායනී කරුණාරත්න සමගින්. ඉතින් ගායනී බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. මම හිතන්නේ හරි ලස්සන අඩහෝරාවක්. මොකද ඔයා මේ දැන් අත්පය හොල්ලලා මෙතන නර්තනයේ යෙදුන්නේ නැති වුණාට හරි අපූරුයි. කතා බහ කිරීම මම ඇත්තටම රස වින්දා. මම හිතනවා ප්‍රේක්ෂකයාත් එහෙම වෙන්නේ නැති කියලා. අපි තවත් දවසකදී මුණ ගැහෙමු. ඔබට සුබ දවසක්. ආයිබෝවන්. ශ්‍රී ලාංකේය මාධ්‍ය කරණයේ මහ
සමාජම නියෝජිතා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.